කවුරුවත් කැමැත්තෙන් අපේ දෛවය ලියලා නැහැ. තවත් බලවේගයක් අපේ දෛවයේ ලියලා නැහැ. යම්කිසි දේව බලයකින් හෝ අපේ දෛවයේ ලියලා නැහැ. ඔබමයි චේතනාව පහල කළ දෛවයේ ලිව්වේ. ඔබ විතක හිතෙනවා ඇති මට ඇයි මෙහෙම අම්මා තාත්තා කෙනෙක් හම්බුනේ? ඇයි මට මෙහෙම මහත්තයෙක් හම්බුනේ? ඇයි මට මෙහෙම නෝනා කෙනෙක් හම්බුනේ? ඇයි මට මෙහෙම දුවෙක්? ඇයි මට මෙහෙම පුතෙක් හම්බුනේ? ඇයි මට මේ ගමේ ඉන්න සිද්ධ වුනේ? ඔබගේ හිත ඔබෙන් ප්‍රශ්න කරනවා ඇති. ඒකට දැනට තේරෙන විදිහට ඔබ වචනයක් දාගන්න දෛවය. ඔබ දාගන්න දෛවයේ උරුමය. හඬන්න එපා, වැළපෙන්න එපා, තවත් කෙනෙකුට සාප කරන්න එපා. ඔබමයි ඔය දෙමව්පියෝ ලැබෙන, ඔබමයි ඔය ස්වාමියා බිරිඳ ලැබෙන, ඔබමයි ඔය දරුවන් ලැබෙන දෛවයේ ලියාගත් චේතනාවක් පහල කළ කරපු කර්මය. මම ඔබට උදාහරණ දෙනවා ඒකට. කොහොමද දෛවයේ ලියන්නේ කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඒ කාලේ අවුරුදු 100න් චූටි දුවෙක් මහාන වුණා. පැවිදි ජීවිතය ගත කළ අවුරුදු 19900ක් මහාන වෙලා හිටියා. මඟපල් ලැබුවේ නැහැ. හැබැයි එයා ගොඩාක් ආසයි ආරාමේ ලස්සනට තියාගන්න. එයා ලස්සනට අතු ගන්නවා. ලස්සනට මල් තියාගන්නවා. පිරිසුදුයි පුංචි රොඩක් වැටෙනවට කැමති නැහැ. ඔය ගෙවල් වල සමහර ගෙවල් වල තියෙනවා ආයේ පොඩි දූවිල්ලක් වැටෙන්න බෑ. හොඳට අතු ගාගෙන තියාගෙන ඉන්නවා. මෙතනින් මෙහෙණින් වහන්සේලා පිරිසක් මේ මිදුල මැදින් වැඩියා. අරය අතු ගන්නවා එතකොට. එක මෙහෙණින් වහන්සේ නමකට කිවිසුමක් ආවා. හචීස් ගාලා. කිවිසනකොටම සෙම ටිකක් සොටු ටිකක් මේ වැටුණාර මිදුලට. එතකොට අරයට තරහ ආවා. කවුද මේ මිදුල කැත කරපු? කවුද මේ වෙසංගන කියලා. චේතනාව පහල කරලා වචනයක් පිට වුණා. දෛවය එළිය වුණා. උඹ උපනෝපන් ජීවිතේ වෙසංගනක් වැනින් රහත් භික්ෂුණියකට යක්‍රෝස පරිභව කළේ. බැන්නේ රහත්තන් වහන්සේ නමකට. දෛවයේ ලියවුණා ජොබ් එක